මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අවුරුද්දක දරුවෙට ෆෙයාඩ් සායක්. අපි පාටි ෆ්‍රොක් එකක් මහන්න හදන්නේ. ෆෙයාඩ් ෆුල් ෆෙයාඩ් සායක් කපන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. මෙතන මම අරන් තියෙනවා රෙදි ආරයයි. රෙදි ආරේ දෙකට නවන්න. මේ තියෙන රෙදි ආරේ දෙකට නවන්න. මම මේ අරගෙන තියෙන්නේ ඇමරිකන් ට්‍රේප් රෙද්දා. ඔන්න ඔය විදිහට නවන්න. ඊට පස්සේ අපිට මේකේ ජොයින්ට් එකක් නැතුව සම්පූර්ණම ෆෙයාඩ් එකම විතරයි. ජොයින්ට් එකක් නැහැ. මුළු රවුමම තමයි කපාලා ගන්නෙ. ඔන්න ඔය විදිහට බලමු අපි ෆෙයාඩ් සායක් කොහොමද කපා ගන්න කියලා. ඔන්න ඔය විදිහට බය වෙන්න එපා. ඔන්න ඔය විදිහට නවා ගත්තට පස්සේ අපි මෙන්න මෙතන මේ නැම්ම රෙදි ආරෙන් ඔන්න ඔය විදිහට අපි ත්‍රිකෝණයක් විදිහට ඔන්න ඔය විදිහට නවා ගන්නවා. නවා ගත්තට පස්සේ අපි මේ මෙතන මුල්ලේ ඉඳලා ඔන්න ඔතන අපි රෙදි ආරේ නැම්ම තමයි මේ තියෙන්නේ. මෙන්න මේක. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මට සාය දිග තියෙනවා 10මාරක්. ඔන්න ඔය විදිහට කොහොම ටේප් එක තියලා ඔන්න ඔය විදිහට මෙතන ඉඳලා අඟලක් මෙහුම් වාසි වලට 11මාරක් මාක් කරගන්න. ඔන්න ඔය විදිහට 11මාරක් මාක් කරගන්න. ඔන්න ඔය විදිහට. මෙතනින් අපි අරගතපු මාක් එකම මාක් කරගත්තා නම් හරි. සාය අඟල් 10මාරක් එන්න ඕන. අඟලක් මට ඕන මෙහුම් වාසි වලට. හැම් එකට භාගයයි ඉන්නට භාගයයි අඟලක් තියලා අපි 11මාරකට මෙන්න මේ වගේ මාක් එකක් දාගත්තා. ඔන්න ඔය විදිහට රවුමම දාගත්තා. ඊට පස්සේ මෙහෙම නවලා බලන්න හරිද කියලා. මෙන්න මේ විදිහට තුඩෙන් අල්ලගෙන ඒ අපේ නැමි ටික ඔක්කොම තියෙනවද කියලා බලලා ආයිත් ඔන්න ඔය විදිහට බලමු අපි කපලා. ඔන්න ඔය විදිහට මෙතනින් ඔන්නකොම රවුම කපන ගමන් ඔයාලට පුළුවන් ඕනනම් පොටවල් ටිකක් අතාරින්න අපිට මෙතන පොටවල් බර ගානක් අහුවෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට මේ කපන ගමන් මේ පොට අනිත් පොට උඩින් තියලා බලන්න අපි කපපු ඇඳපු රවුම හරිද කියලා. ඔන්න ඔය විදිහට එතකොට අපිට උස කොටක් එන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඇමරිකන් ට්‍රේප් රෙද්ද ටිකක් පටවල් 6ක් 7ක් විතර අහුවෙලා තියෙනවා. කපන්න ඔන්න ඔය විදිහට ඔන්න කොහොම කපා ගන්න. රවුම් සාය මේක හරියටම කපා ගන්න ඕන. මොකද උස කොටක් ආවොත් පටක් දිගයි හරි අමාරුයි. අපි දිග ඇරියට පස්සේ කපා ගන්න. ඔන්න ඔය විදිහට මේ තියෙන්නේ අපි කපාගත්ත රවුම් සාය. ඊට පස්සේ ඉන ඉවත් කරගන්න තමයි අපි හදන්නේ. අපිට එතකොට මෙන්න මෙතන අපි මාක් කරපු හැම් එකේ ඉඳලා අඟල් 11මාරකින් කපන්න. ඔන්න ඔය විදිහට අපිට ඉන සැලි ආතරමට චුටි ළමයින්ට ලස්සනයි. ඒ නිසා අපි උඩරිම රැලි ටික දෙන්න ඕන නිසා තමයි ස්කර්ට් එකේ මිම්ම විතරයි අපට ඕන. ඒ නිසා උඩරිම අපි මෙන්න මේම දිග ඇරියට පස්සේ මේ ලොකු ෆෙයාඩ් එකක්. එතකොට මේකේ ජොයින්ට් නැහැ. ඔන්න ඔය විදිහට මේ කොරටුව සම්පූර්ණයෙන්ම ඉන්නට රැලි වෙනවා. මේ ඔක්කොම ඉන්නට රැලි වෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි පාටි ෆ්‍රොක් එකකට අපි ෆෙයාඩ් එක කපාගන්නේ. උඩරිම රැලි දාන්න. බලන්න ඔයාලත් කපලා බලන්න ලේසි.